දැන් වෙලාව උදේ 5:00. මං උදේම අවදි වෙලා ගෙයින් එළියට ගියාම මට දකින්න තියෙන දර්ශනය තමයි මේ. ඇත්තටම මාරම ලස්සනයි. හිත මාරම සතුටින් පිරෙනවා. තාම උදේ 5:45 විතර වෙලාව. ඒකින්ද තමයි මේ අඳුරු. ඇත්තටම මීදුම පිරීලා මාරම ලස්සනයි. ඈත තියෙන කඳුත් පේනවා. බලන්නකෝ අහස දිහා. ඔයාලට පේනවද දන්නේ නෑ. ඈතින් කඳකුත් පේනවා. උදේට මේ වීව් එක දකිද්දි හිතට මාරම සැනසීමයි. තාමත් හොඳටම අඳුරුයි. ඊළඟට මං කරන්න ආසම වැඩේ තමයි මිදුලේ හැදිලා තියෙන මල් බලන එක. අපේ මිදුලේ ගොඩාක් මල් හැදෙනවා. හැබැයි දැන් නම් රස්න කාලේ හින්දා ගොඩාක් හැදිලා නෑ. හැදුණු ඒවත් වේලිලා ගිහිල්ලා. හැබැයි තැන් තැන්වල මල් 2 3 හැදිලා තියෙන්නේ. ඒත් මාරම ලස්සනයි. මෙන්න මේ වගේ නම් මොනවද කියලා දන්නේ නෑ. හැබැයි ඉතින් ලස්සනයි. එක එක જાති ඒවා තියෙනවා. මං දිග වීඩියෝ එකක් අරන් එන්නම් ඒකටත්. channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මෙන්න මේ ඕකිඩ් මේවා හරිම ලස්සනයි. දම් පාටයි. මං ආසම මල් જાතියක්. ඒක ගොඩාක් ලස්සනයි. ඔන්න දැන් තමයි එළිය වැටීගෙන ඉන්න පටන් ගන්නෙ. අර අහසේ කොනකින් ඔයාලට පේනවා ඇති. හැබැයි මාරම ලස්සනයි ඉර පායගෙන එද්දී. දවල්ට ගොඩාක් රස්නෙයි. ඒකෙන්ද අමාරුයි ඇත්තටම. ඒත් ඉතින් උදේ කාලේ නම් ගොඩාක් හොඳයි. ඔයාලට පේනවද දන්නේ නෑ මේ ගිරවෙක් ඇවිල්ලා තියෙන්නේ අපි දාන කෑම කන්න. ඔයාලත් දවස පටන් ගත්තිපු ගමන්ම ගොඩක් කලබලෙන් ඔෆිස් යන්න ස්කූල් යන්න ලෑස්ති වෙන්නේ නැතුව ටිකක් හිමින් රිලැක්ස් එකේ පටන් ගන්න. දැන් මම මේ බුදු පහන තියන්න තමයි හදන්නේ. මං ගිලන්පස හදන එක තමයි දැන් මේ ඔයාලට පේන්නේ. ඇත්තටම ඔයාලා බුදු පහන තියද්දී ඔයාලා පහන තියනවනේ. එතකොට හිතන්න මේ පහනේ ආලෝකයෙන් අඳුර දිරුවෙනවා වගේ මගේ හිතෙත් අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව පහළ වෙන්න කියලා. අන්න එහෙම ප්‍රාර්ථනාවල් කරන්න. නැතුව අර ලෞකික සැප සම්පත් ඉල්ලන්න නම් එපා. ඊළඟට මල් පූජා කරද්දී හිතන්න මේ මල් පර වෙනවා වගේම මගේ ශරීරයත් පර වෙලා යනවා කියලා. ඇත්තටම මෙහෙම හිතුවම හොඳයි. එතකොට තමයි අපිට මේ දේවල් නැති වෙනවා කියලා තේරෙන්නේ. ඔයාලත් එහෙම කරන්න. මම මේව ගැන ලොකුවට දන්නේ නැහැ ඇත්තටම. මාත් මේ ළඟදී තමයි මම මේක channel වලින් බණ අහන්නත් පටන් ගත්තේ. ඔයාලත් අහලා බලන්න. හිතට සැනසීමයි ඇත්තටම. ඔය අපේ ගෙදර ළඟ ඉස්කෝලයක් තියෙනවා. ඒකෙව දාලා තියෙන එක එක සින්දු තමයි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ. ඒකට සමා වෙන්න. බුදු පහන තිව්වට පස්සේ මගේ දවසේ ලොකු වැඩ කොටසක් ඉවරයි. ඊළඟට තියෙන්නේ ඔයාලට පේනවා ඇති ඔන්න දැන් තමයි ලාවට ඉර එළිය වැටෙන්න ගන්නේ. දැන් 7:00 විතර වෙලා. කොහොමත් අපිට ඉර එළිය වැටෙන්න ගොඩක් පහු වෙලා. ඔන්නම ලාවට තමයි ඉර එළිය පටන් ගන්න. ඉර එළිය වැටෙන්න පටන් ගන්න. අපේ අඹ ගහට වැටුනහම ඇත්තටම ලස්සනයි. බලන් ඉන්න ආසෙ හිතෙනවා. අහසත් තද නිල් පාටට තමයි පේන්නේ. මෙහෙම ගස් අතරින් අර ඉර එළියෙද්දි ලස්සනයි. අර තීරු වගේනේ එළිය වැටෙන්නේ. එතකොට මාර ලස්සනයි. ඔය ඈතින් පේන විදිය ඈතින් කන්දක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අහසත් ලස්සනයි ගොඩාක්. කුරුල්ලෝ කෑ ගහන සද්දේම හොඳටම ඇහෙනවා. ඔයාලටත් ඇහෙනවා ඇති. ඇත්තට මේක හිතට මාරම නිදහසක්. ඔයාලත් එක දවසක් try කරලා බලන්නකෝ මේක. කුරුල්ලෝ කෑ ගහන සද්දේ ඉර පායන් එන විදිය. එතකොට දවසම වෙනස් වෙනවා.
දැන් මම ඔය කරන්න හදන්නේ අතු ගාන එක. ඇත්තටම මම ආස නැති වැඩක් ලොකුවට. ඒ වුණාට ඉතින් අපි ගන්නවා. ඔන්න බලන්න කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ මොනරෙක් ඇවිල්ලා තියෙන්නේ. මේ මොනර අර බත් ලෑල්ලට දාන බත් කන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ ගොඩාක් සත්තු වෙනවා. මේ අහස මේක මං චූටි කාලේ කරන්න කැමතිම දෙයක්. අහසේ වලාකුළු දිහා බලන් ඉඳලා ඒ වගේ එක එක හැඩ කියන එක. ඒ කියන්නේ ඒක සත්තු වගේ අනිත් වගේ හැඩ කියන එක. ඒකට මං තාම ආසයි. මට එහෙම බලන් ඉද්දි චූටි කාලේ මතක් වෙනවා මං යාළුවොත් එක්ක යපු විදිය. දැන් මම ඔය නාන්න තමයි යන්න හදන්නේ. උදේම නෑවම ඇඟට ෆ්‍රෙෂ්. ඔයාලා try කරලා බලන්න. උදෙන්ම කරාම මාරම ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා ඇඟට. ඉතින් මගේ channel එකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලා හිටිනවා.